අනේ දුවේ කොහෙද අනේ හිටියා එන්න වෙලාවක්. දැන් අපේ ලොකු දුවගේ මේ පොඩි එක්කෙනා මොන්ටිසෝරි යනවනේ. මං තමා ගිහින් දාන්නේ ගන්නේ ඔක්කොම රත්තරනේ. දුවෙක්ලු නේද? අනේ වාසනාවක්. අනේ පුතේ ඔය කියන කතා අහන්න එපා. කොච්චර වාසනාවක්ද ගෑනු දරුවෙක් කියන්නේ. අම්මකට තාත්තකට කවදා හරි සලකන් ඉන්නේ මහා විශ්වාසවන්ත ගෑනු ළමයි. පිරිමි ළමයට වඩා විශ්වාසයි ගෑනු ළමයා. කො බලන්න මේ ෂෝක් පැටික් ඇස්සුවක් නම් වදින්න එපා රත්තරනේ. ගෙනියන්න එපා තැන් වල එළියේ. හරි මෙහි ගෙනියන්න එපා. පුළුවන් තරම් මාස 6 යනකම් අතෝඩටම කරලා හදන්න නේද අක්කේ. අනේ ඔවේ පල්ලෙහා ගෙදර කියන්නේ පිරිමි ළමයි. ඉතින් මොකක්ද අනේ ගෑනු ළමයි පිරිමි ළමයි කියලා වෙනස තමන්ගේ දරුවනේ. මොකක්ද ඔය කියන්නේ? කොච්චර ලස්සන කෙලිපැටික් අත මොකක්ද ඔක තියෙන්නේ? මොකක් කිව්වා? ඒ කොයි ළමයාගෙත් එහෙමයි. දත් ටික පොඩ්ඩක් මෙහෙම අර ඉස්සරහට ඒක කොයි ළමයාගෙත් මේ එහෙම තියෙනවා වල ටික පස්සට කරන්න. හරියනවා. අයියෝ මම ඉතින් ළමයි කී දෙනෙක් හදලා තියෙනවද? අපි මොකද ළමයි හදලා නැතුවද ළමයි දැකලා නැතුවද ඔය ගෑනුන්ගේ විකාර කතා. පිරිමි බේදෙයි ගෑනු බේදෙයි දත් ඉස්සරහටයි ළමයිගේ මේ කන් ඇකිල්ලා තියෙනවා කන් මෙහෙම ඔය කිඩි දෙන ගමන් කන් මෙව කරන්නේ. එකම් හරියට තාම ලපටි මාස්නේ හැදෙනවා. දැන් දුවේ මටත් මුලින්ම හම්බුනේ අපේ ලොකු දුවගනේ. හරිද? අම්මේ සිරිල්ගේ ගෙවල් වලයි මට කිව්ව කතා. මේ ඉතින් ඉස්පිරිතාලේදී සිරිල් ළමයා බල්ලා කිව්වේ ගෑනුණත් පිරිමුණත් මොකද කෙල්ලෙකුණත් කොල්ලෙකුණත් මොකද අපේනේ කියලා. පුතේ ගෑනු ළමයි පිරිමි ළමයි කියලා මොකද්ද වෙනස? ඔය ගෑනු කියන කතා අහන්න එපා. අම්මා තාත්තයි ගතිගුණ හොඳ නම් ඒ විදිහටම හොඳ විදිහට හැදෙනවා පුතේ. හොඳට හදාගන්න. ළමයාට හොඳ පෝෂදායී කෑම දෙන්න. එතකොට හොඳට ළමයාගේ මේ මස් ඇදිලා එනවා. ඔව් පුතේ. ඔව් දැන් නම් ඉතින් කිරිමනේ දෙන්න ඕනේ. ළමයාට කවන කාලේ වුණාම හොඳට දෙන්න ඕනේ. ළමයාව හැදිලා එනවා. ඔව් හිතන්න එපා. ගෑනු මිනිස්සු මොනවද පුතේ නොකියන්නේ. ළමයාගේ මොකද්ද හොඳට පාට තියෙන්නේ? තාත්තගේ පාට ළමයාගෙන් තියෙන්නේ. ආ ඉතින් පිට මිනිස්සෙගේ පාට සුද්දගේ පාටට යන්නේ. අම්මා අප්පා විදිහටනේ යන්නේ. ගෑනුන්ට ඔය කියන්නේ නැතුවට කියන කතා. අර කෙනෙකුට දෙයක් කියන්න දෙයක් තියෙන්න බෑ දෙයක් උදයක් ඒ හින්දා කියන කතා. පුතේ හොඳට කාලා හොඳට ළමයාට කිරි දෙන්න. ඔය ඔක්කොම මගේ යන ලස්සන ළමයා හැදෙන්න ඕන විදිහට හැදෙනවා එතකොට. ලොකෝ අපේ මේ ගොඩකොළ හැදලා තිබ්බ මම ඔයාලට ගෙනත් දෙන්න. දැන් හදිස්සියට නෑව කඩන් එන්න වෙලාවක් තිබ්බේ මම අනිද්දා දිහා ආයෙද්දි කඩන් එන්නම් ඈ. ගොඩකොළ කොටලා බිව්වත් කමක් නෑ අක්කේ නැත්තම් ලුණු මිරි සෙවුලක් නේද? ඕන විදිහකට. ඉතින් මම හරියට බිව්වා. මේ ටිකේ දරුවව පොරෝලම තියන්න මේ සීතත් වගේනේ නිකන් වැස්සනේ පොරෝලම තියන්න. ඔව් දැන් මේ ටිකේ හොඳට නැප්කින් එහෙම තියාගන්න. ඒක තමයි. ඔව් චුවට ඇඳුම් දිනනවා. හොඳට හොද ගන්න හොදලා පුතේ මේ ටික ඇඳුම් රැක් එකක් තියෙනවානේ. ළමයාගේ ඇඳුම් ටික හොදලා හොඳට මිරිකලා අයන් කරලා රැක් එකේ මද හුලඟේ තිබ්බම මොකක් හරි නැතුව කොහෙද මේ වැස්සේ වේලන්නේ දාඩාන පාත වැස්ස මෙදනුත් ඇස්සක් එනවා. මේ හොඳයි පුතේ හොඳයි සතුටුයි පුතේ සතුටුයි අම්මා කෙනෙක් වුණා හරි සතුටුයි මට හරි සතුටුයි. මිනිස්සු කියන කතාව තම දෙවිතෝකට රත්තරනේ ගණන් ගන්න එපා. ඔයත් හොඳට කාලා දරුවටත් හොඳට කිරි දීලා හොඳට ඉන්න පුතේ. අක්කේ තේපා මම යන්න ඕනේ. එතකොට උයන් දෙක ඔව් වැඩ කළා දැන් රැයට උණුවට බත් ටිකක් දෙන්න එපා.
පුතේ මං ගිහින් එන්නම් එහෙනම් ආයෙ දවසක එන්නම් ඈ. ඔය එක එක්කෙනා කියන කතාව ඔයා ගණන් ගන්න එපා. මොකක්ම හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට කියන්නකෝ. හ්ම්? පුතේ හරි. අක්කම යන්නවා. පුතේ මුස්සන්නයි ඈ.